කරන් කියන්නේ මහා විනාශයක් එකක්. ඔය තියෙන සියලු යාළුකම් නැති වෙනවා. ඒ යාළුකම් නැති වෙන්නේ උන්ගේ අවුලක් නිසා නෙවෙයි. හැමෝටම සිද්ධ වෙනවා තමන්ගේ මොකක් හරි එකක් හදාගන්න. ඔයගොල්ලෝ මේ ඉන්න අධීර ඒක හරියට තේරුම් ගන්න මොකක්ද කියලා ඔයගොල්ලෝ මේ වෙනකන් කවුරු හරි කෙනෙක් ඕගොල්ලොන්ට අන්න අදින්න ඉන්න හිටින්න ඔය ටික දුන්නනේ. ඒ චැට් එකනේ මේ වෙනකන් ගියේ තාමත් ඉතින් අම්මලා තාත්තලා ඉවරෙන්න පුළුවන් හැටියට ඔයගොල්ලන්ට මේ වැඩේ කරලා හැමෝටම තමන්ගේ මොකක් හරි පාරක් හදාගන්න වෙනවා. හැමෝටම මේ ස්ට්‍රගල් එකට ෆේස් කරන්න වෙනවා. ඔය සියලු දේවල් නැති වෙනවා ඔයගොල්ලන්ට රීසෙට් වෙනවා. අලුතෙන් එකක් හදන්න වෙනවා. ඒ හදන එක පටන් ගන්න මේ වෙලාව ඔයගොල්ලන්ගේ මේන්ලි ඔයාලගේ ඔළුවේ වැඩ කරන්න ඕනේ. ඊළඟ අවුරුදු 10 ඊළඟ අවුරුදු 15 ඔයා කියන එක හදාගන්නවා මේ මහන්සිය. තාම ඔයගොල්ලෝ කවුරුවත් කියලා එකක් හැදිලා නැහැ නේ. ඔය වයසේ ඉන්නකොට කවුරුවත් එච්චර තමයි අපි ඔතන හිටියත් අපි කවුරුවත් නෙවෙයි. අපිව හඳුන්වන්නේ අහවලාගේ පුතා අහවලාගේ අර ඒ විදිහටනේ අම්මලාගේ හරි තාත්තලාගේ කරකින් මේකකින් හැඳින්වෙනවා මිසක් අපිට කියලා අපි නිර්මාණය කරගත්ත ස්වාධීන අනන්‍යතාවයක් මොකුත් තියෙන්නේ නැත්තේ නෑ නේ ඉතින්. එහෙමත් කලාතුරකින් ළමෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් වෙන මොකක් හරි පාරක් ඔස්සේ යම්කිසි අනන්‍යතාවයක් හදාගෙන. නමුත් බහුතරයක් අයගේ තත්ත්වය තමයි එහෙම නෑ. ඉතින් ඕගොල්ලෝ මේ මොහොතේ කවුරුත් නෙවෙයි.